අද ප්ලේ කරන්න යන්නේ ට්‍රක් ගේම් එක. හරි මචං ඉතින් වැඩි කතාවක් නැහැ. අපි මෙන්න මේකේ මචං අපිට ඕන තැන් ටික බලන්න පුළුවන්. හරි මචං ඉතින් මම මෙන්න මේ උඩම තියෙන එක යන්නම් අපි එතෙන්ට යමු මෙන්න මේ ට්‍රක් එක අරන්. ට්‍රක් එක තමයි මචං මේ තියෙන්නේ. කොහොමද? මගේ බඩු කෑල්ල. ගැම්මට තියෙනවා. ලයිට් එක පොඩ්ඩක් ගහවලු. ඒකත් වැඩ. අපිට ඕන වෙලාවකට වෝකි ටෝකි එකකින් එහෙම කතා කරන්නත් පුළුවන්. ෆෝන් එකක් තියෙනවා. ඉතින් පිස්සෙක් කෑ ගන්නවා කරන්න දෙයක් නැහැ ගයිස්. අර කටවහගෙන. හරි මචං ඉතින් මං නම් කැමති මේ විදියට පදින්න. ඔයගොල්ලෝ කොහොම කැමතිද දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමරා වල ඇන්ගල් එක වෙනස් කරගන්න. හරි මචං මේ තියෙන අපේ බඩු කෑල්ල. ඕක තමයි මචං ඉතින් අපි ගිහින් දෙන්න ඕනේ. රිවර්ස් පාරක් ගහමුද? ගහමු නේ යකෝ ගහන්න ඕනේ නැත්නම් අර කරන් යන්න බෑනේ. මට උඩ පොඩ්ඩක් වැරදුනා. හරි මචං ඉතින් කියන්න ඕනේ මේක ඔෆ්ලයින් ගේම් එකක්. ඒගොල්ලන්ට අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න පුළුවන්. හරි මචං ඉතින් ට්‍රක් එක ගන්න ගත්තා. හරි මචං ඉතින් මෙහෙට වහිනවා සද්ද ඇහුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි තත්ත්වේ. මේ දවස්වල වහිනවා. උඹලට වහින්නේ නැද්ද? වහින කට්ටිය කමෙන්ට් කරන්න. වහින්නේ නැති කට්ටිය ඒත් කමෙන්ට් කරන්න වහින්නේ නැහැ කියලා. අඩ වැරපණ්ඩෝ. හරි මචං ඉතින් මේකේ අපිට නිකන් ඔටෝ මූඩ් එකක් දාන්න පුළුවන්. මම පස්සේ වෙන්නන්න. හරි මචං. කෙලගෙන යන්න ඕනේ. හරිද? හිමින් කාට යන්න බෑ. ඇත්ත කියන්න බෑ. කාට යද්දිත් එපා වෙනවනේ. සිරාට මටත් එපා වෙනවා. මේ වහිනස්සේ කාට ගියොත් නම් කොහොමත් එපා වෙනවා. හරි ඉතින් ගයිස් කාලෙක වීඩියෝ එකක් ගෙනාවා. අතන ගමන් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද මේ දවස්වල විභාගනේ. විභාගෙදී වීඩියෝ කරන්න පුළුවන්. ඒක පාඩම් කරපියෝ. පාඩම් කරන්න දුබෑනේ. ඒකද ඉතින් මට පාඩම් කරන්න ඕනේ හින්දා වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මම ඒකට සමාව ඉල්ලනවා කරන්න දෙයක් නැහැ. එහෙම තමයි. තත්ත්වය බරපතලයි. හරි මචං ඉතින් වේගෙන් යමු. අම්මට 89 නේ. හරි මචං ඉතින් දැන් ඉතින් අපිට මොකද්ද මේක කියන්නේ පැල්ලේද? මොකක් හරි ගමන්නේ අපිට ඒක පාගාගෙන ඉන්න ඕනේ නැහැ. මෙන්න මේ මොකද්ද මේ ඔන්න ඔය තියෙන මචං නිකන් ඔය තියෙන්නේ රිවර්ස් එකට යටින් අන්න ඒක එබොට පස්සේ අපිට අපි පාගාගෙන ඉන්න ඕනේ අපිට ඒ තියෙන වේගයෙන් යන්න පුළුවන්. අන්න ඒකත් ඉතින් වාසියක් නැත්නම් ඉතින් මේක ඔබාගෙන ඉන්න ගියාම ට්‍රැක පයින්නවනේ. ඒකත් මචං උඹලා ට්‍රැක පෙන්නේ නැතත් මට ට්‍රැක පයින්නවා. ඒකින්ද මෙහෙම දේ ගන්න එක වාට් වෙනවා. හරි ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. ආයි ඉතින් සුපිරි ගේම් එක දැක්කනේ. හරි මචං ඉතින් මේ එක තැනක් විතරයි. තව තැන් ගොඩක් තියෙනවා. අපිට ඕන නම් ඉතින් ජොබ් එකක් නැතුව පොඩි වටයක් ගන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් වට ගහලා වැඩක් නැහැ. හරි මචං ඉතින් මම මේ මැප් එකේ මේ මැප් එකේ යන්න පුළුවන් තැන් දෙනවා. ලේසි තැන් තියෙනවා. අමාරු තැන් තියෙනවා. අමාරු තැනක් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් පස්සේ. මම මැප් එකේ පෙන්නන්න මට යන්න විදියක් නැහැ ඒකට. මොකද ඇත්තෝ කිව්වොත් ඒක යනවා කියන හරිම ඩේන්ජර්. යන් පටු පාරවල් තියෙන එකේ යන්න ගියාම පිස්සු හදනවා. ඒ මන්ද ඉස්සරහින් යන කාර් රිවර්ස් කර යන්නේ. උන්ටත් පිස්සු. උන් හින්දා මැද්දෙන් පැනලා යන්නත් බෑ. පැනලකත් ඔෆ් රෝඩ් ගිහිල්ලා පෙරළුනොත් ආයෙත් SOS දාලා මුලින්දන් තමයි යන්න වෙන්නේ. දන්නවනේ ඉතින්. ඔන්න වගේ ජීවිස් ටිකක් තියෙනවා මේ ගේම් එකේ. කවන්නේ ප්ලේ කරමු. මම තැන පෙන්නන්නම් ගයිස්. එතෙන්ට යන්න එපා. යනවා ඉතින් කැමති කට්ටිය ගිහින් බලන්න. එකපාරක් ගියාට පස්සේ ඉතින් එපා වෙනවා අනිවාර්යයෙන්. මොකද මට නම් එපා වුණා ඇත්තෝ කිව්වොත්. අට හොඩු. බ්‍රේක් ගාපයකෝ අතන වාහන තියෙනවා. ඕකේ කවල් පවර් එක වගේ දැම්මොත් ඔය දැම්මේ කිව්වන්නේ කියලා කට ගන්න හම්බුනේ නැහැ. දැක්කද ගයිස් වතුර යන්නේ. වතුර යන්නත් මේ වගේ වාහන වලින් යන්න පුළුවන්ද කියලා හිතහංගෝ. බලහන් ගම් වතුර දාලා එහෙම තමයි ඉතින් තත්ත්වේ. මේකට වහිනවම හිතන්නේ වැඩි. නැත්නම් මේ පාර කපලා දෙන්නේ ගඟට ටිකක් යටි. ඔය ගලක් හරි ඇලක් හරි මොකක් හරි. කො මේ හාල් පාර උදානවා මම පාර වැද්දට. මූ ඉස්සර කරලා යන්නව නැත්නම් මූ ගාට යනවා. මුන් එක්ක යන්න බෑ සිරා කියන්නේ. දැන් යමන් අයියෝ. හරි ගයිස් ඔක ගිය ගමන් පයිමු. කෙලව ගනී වගේ. එයා පැත්තට දාගන්නේ නැත්නම් ඉතින්
හරි මචං ඉතින් ඇත්ත කියන්න ඕනේ මේකේ වාහන එහෙම හැප්පුවොත් අපේ 50ක් අඩු කරනවා. අපි හම්බ කරලා තියෙන සල්ලි තමයි පුතේ මේවා. 50ක් අඩු කර ගන්නවා කියන්නේ එන ගාන. ඒක 50 කීයක්වත් බඩු කෙලියනේ ඉතින් කෙලියනේ කට ගන්න හම්බුන්නේ නැහැ. කිව්වා වගේම ආයෙ වුණා. බලපංකෝ ඉතින්. එහෙම දැන් අපේ වාහනේ තැලෙනවා පොඩි වෙනවා අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් එලවන්න ඕනේ. පරිස්සමෙන් කිව්වේ. එහෙම පරිස්සමෙන් නේ නිකන් වාහන හප්පන්න නැතුව බබා වගේ යන්න ඕනේ. එච්චරයි. හරි මට ඉතින් ඉක්මනට යමු නැත්නම් ඉතින් දන්නවනේ කෙලවෙන අවස්ථානේ. මේවා ෂුවර් නෑ. පටු පාරවල් මේ ගඟට එහෙම යනවත් ආයෙ ඉතින් ගොඩේ වන්නේ නැහැ පුතේ. ඔන්න කිව්වා එහෙම දර මචං ඉතින් මෙන්න මේකේ තෙල් ගහ ගන්න ඕනේ. තෙල් ගහුවේ නැත්නම් ඉතින් වාහනේ හිටිනා. වාහනේ හිටියට පස්සේ වෙනම ගේමක් දෙන්න වෙනවා වාහනේ අය ගන්න. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන්න. තෙල් අඩු වෙනවා වගේ තේරෙනවා නම් අනිවාර්යෙන් තෙල් ගහ ගන්න ඕනේ. අන්න එහෙම ප්‍රශ්නක් තියෙනවා මේකේ. ප්‍රශ්න නෙමෙයි බයුවා. එහෙම තමයි තාත්වික ගේමක් තියෙනවා නම් අන්න එහෙම දෙන්න ඕනේ. නැත්නම් තෙල් කියන අඩු වෙන්නේ නැතුව අපිට ඕන තැන ගන්න බෑනේ. ඇත්ත ගේමක් වගේ තියෙන්න ඕනේ. ඇත්ත. හරි මචං ඉතින් මේක නිදා ගන්නත් ඕනේ. මිනිහා දැන් මගේ නම් ලාකොල පාටයි. මේ ඒ උරට ඔක නිදා ගන්න ඕනේ නැත්තම් හැම තිස්සම අතනින් ගිහිලා කෙලව ගන්නවා බා. බලහන්. දැන් රිවර්ස් පාරකුත් ගහන්න බෑ. රිවර්ස් අයියව ගැප් මෙන් යමු. හරි මචං ඇත්ත කියන්න ඕනේ මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ වාහනේ ගොඩක්ම කෙලවිලා තියෙනවා නම් දැන් මගේ වාහනේ හිනටම කෙලවිලා පේනවනේ මගේ වාහනේ රතු පාටින් පේනවා. ඒ කියන්නේ මචං තත්ත්වේ දරුණුයි. ඒ කියන්නේ මචං ඉතින් මේක ගරාජ් එකට දාලා හදන්නත් ඕනේ. අන්න එහෙම සීන් කෝන් ටිකකුත් තියෙනවා මේකේ. ඒ වගේම තමයි මේකේ මේ රතු උනාට පස්සේ මචං පොඩ්ඩක් හැප්පුණොත් එහෙම වැඩිපුර අපි මේ මැප් එක පොඩ්ඩක් පෙන්වන්න තියෙනවා මෙන්න මෙතන තියෙන මේ. ඔය මැප් එක පේන්නේ නැහැ. ඒතකොට ඉතින් අපිට පාර හොයාගන්නත් පොඩි ගේමක් දෙන්න වෙනවා. අපිට යන්න ඕන තැන මැප් එකේ ලාඩ බල බල තමයි යන්නේ. මොකද එකපාරට මේ රතු එළිය නැති වෙනවා. අන්න ඒ වගේ සීන් කෝන් තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද බං අර ලව් කරනවද දෙන්න එකට එකතු වෙලා මට අපි තැනටත් ආවා ගයිස්. එම තමයි තත්ත්වේ. හරි මචං ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි ඉතින් මං දැන් හිතා ඉන්නවා ඉක්මනට ගේම් ටිකක් ගෙන නිවාඩු කාලේ සුපි ගේම් ටිකක් ගහමු අපි. හැබැයි කිව්වා වගේ පුළුවන් හේදන්නෙත් නෑ. කමන්නේ පුළුවන් වුණොත් අනිවාර්යෙන් වීඩියෝ ටිකක් ගේනවා අනිවාර්යෙන් මාසෙ නම්. අතන කිව්වොත් මේ ගේම් එක සුපිරි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. අපි ප්ලේස් එකට නම් ආවා. හරි මචං මේ තියෙන ප්ලේස් එක මෙන්න තියෙනවා මචං බඩු කෑල්ල. මෙතෙන්ට තමයි බාර දෙන්න අපි ආවේ. හරි මචං ඉතින් මේකේදී සුපිරි ගේම් එක ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. හරි මචං ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නනවා කියවනේ අර මැප් එකේ කෑල්ල මේ ළඟම තමයි තියෙන්නේ මං ඉන්න දර. මම පෙන්නන්න කොහමගේ මැප් එක. මේ තියෙන්නේ. හරි මචං මෙන්න මේක තියනවා නේද? මෙන්න මේ ක්ලූඩ් මොකද්ද කියන තැන. ඔය මං දැන් ඉන්නේ මම මෙතන මේ මොකද්ද මෙන්න මෙතනනේ. ඔය ක්ලූඩ්ද මොකද්ද කියලා මේ කෙලවරේ තියෙන ඩොටක් ඔන්නොත් එන්න යනවා කියන මචං. හරිම අවදාන. මං ආයෙත් යන්නේ නැහැ කියලා හිත හදාගෙන ඉන්නේ. ඇත්තෝ කිව්වොත් එපා වෙනවා බා. වෙන ප්‍රශ්න නෙමෙයි. ඔක එපා වෙනවා ගියොත් කෙලවෙනවා. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් යන්න එපා. හරි මචං ඉතින් ලයිට් එක පොඩ්ඩක් ගහලා කැමරේ වටයක් ගහලා හරි යන්නේ පොඩි සීන් කෝන් එකක් තියෙනවා. ඒකෙදින් ඉතින් උඹලා හෙට යන්න බා මේක ප්ලේ කරනවා නම්. හරි මචං ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් කොම්ලෝ අපි ගියා.